ආයිබෝවන් කතාවලට ආස කරන හැමෝටම ආයෙත් සැරයක් සිංහල ටූන් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කියන්න යන්නේ කාලේ ඉක්මවාපු කතාවක්. පරම්පරා ගණනාවක් තිස්සේ මේක කිව්වා. මේ කතාවෙන් අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. විශ්වාසය ගැනයි, අපි කියන වචනවල තියෙන වටිනාකම ගැනයි. ඒ තමයි බොරුවට වෘකයාව කියලා කෑ ගැහුව කොල්ලගේ කතාව. ඉතින් හැමෝම අහගන්න අපි දැන්ම පටන් ගමු කතාව. එකමත් එක කාලයක කොළපාට කඳුවට කරගෙන තියෙන මිටියාවතක තරුණ එඬේර කොල්ලෙක් ජීවත් වුණා. හැම දවසකම යාගේ වැඩේ උනේ තාත්තගේ වටිනා බැටළු රැළ තනකොළ තියෙන කඳු බෑවුන් දිගේ උඩට එක්කන් යන එක. එයාගේ යුතුයකම සරල වුණාට හරිම වැදගත්. උදේට බැටළුවන්ව තනකොළ කන්න කන්ද උඩට ගෙනියනවා. දවස පුරා මෙයාලව බලා ගන්නවා. හවසට ආරක්ෂාවට ආපහු ගාලට එක්කන් යනවා. හැම උදේකම ඉර පායන්න පටන් ගන්නකොට එයා විසිල් එකක් ගහලා පුණුන් වගේ ඉන්න බැටළුවෝ කන්ද උඩට එක්කන් යනවා. ඒක ඇත්තටම හරිම ලස්සන තැනක්. සිසිල් සුළඟක් තනකොළ අතරින් හමා යනවා. බැටළුවන් නිදහසේ තනකොළ කනවා. සැතපුම් ගානකට ඇහෙන්නේ යාළගේ මුදු සද්දේ විතරයි. මේ නිදහස හරිම නිදිමතගෙන දෙන ගතියක් තිබුණා. කොල්ලට නිතරම හිතුනේ සෙවණ තියෙන ගහක් යටට වෙලා පොඩ්ඩක් නිදාගන්න. ඒත් එයාට නිදාගන්න බැරි වුණා. මොකද තාත්තා තදින්ම දීපු අවවාදය එයාට හැම වෙලේම මතක් වුණා. ඒක කිව්වේ බැරෑරුම් බැල්මකින්. පුතේ උඩට ගියාම පරිස්සම් වෙන්න. මේ කඳුකරේ වෘකෙක් සැරිසරනවා. ඔයා හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕන. මගේ එක බැටළුවෙක්වත් ඌට අල්ලගන්න ඉඩ තියන්න එපා. ඇත්ත වෘකෙක් ගැන හිතන එක එයාව ටික වෙලාවක් හරි ඇහැර වෙලා තියාගන්න ඇති. ඒත් දවසින් දවස හැමදේම සිද්ධ වුණේ එකම විදිහට. ඉර පායනවා, බැටළුවන් තනකොළ කනවා, පුළඟ මුමුණනවා. කිසිම දෙයක් කවදාවත් උනේ නැහැ. නිශ්ශබ්දතාවය හරිම බරක් වගේ. හුස්ම හිර වෙනවා වගේ දැනෙන්න ගත්තා. ඒක ඕනවට වඩා කම්මැලි වුණා. කොල්ලට ටිකක් කලබලයක් ඕන වුණා. ඒකාකාරී බව කඩන්න පොඩි මොකක් හරි වැඩක් කරන්න ඕන වුණා. එතකොට එක්තරා කම්මැලි දවල් වෙලාවක නපුරු අදහසක් එයාගේ ඔළුවට ආවා. ඒක කරාම මොකක්ද වෙන්නේ කියලා බලන්න ඕන වුණා. පොඩ්ඩක් මේ තත්ත්වය වෙනස් කරන්න ඕන වුණා. ඉතින් එයා ගැඹුරු හුස්මක් අරගෙන ලොකු ගලක් උඩට නැගලා හයියෙන් කෑ ගැහුවේ මෙහෙමයි. වෘකයා, වෘකයා, වෘකයා ඉන්නවා. උදව් කරන්න. එයාගේ කටහඬ මිටියාවත දිගේ පහළ ගමට දෝංකාර දුන්නා. එකපාරටම ගමේ මිනිස්සු කලබලෙන් කන්ද දිගේ දුවගෙන ආවා. එයාලට හොයාගන්න පුළුවන් වුණ හැම දෙයක්ම අරගෙනයි ආවේ. දිග පොළු, මුගුරු සහ තියුණු ගල්. කන්ද නැංග නිසා හති වැටිලා හුස්ම ගනිමින් එයාලා කොල්ල ගාවට ආවා. ඌ කොහෙද? වෘකයා කොහෙද? එයාලා කලබලෙන් වටපිට බලමින් කෑ ගැහුවා. කොල්ලා hina වෙවි එතන හිටගෙන හිටියා. ඊට පස්සේ එයා තවත් හයියෙන් hina වෙන්න පටන් ගත්තා. වෘකෙක් නැහැ. එයා hina වෙලා කීවා. මම ඔයාලව රැවට්ටුවා. ඔයාලා ඔක්කොම රැවටුණා. ගමේ මිනිස්සු එයා දිහා බැලුවේ එයාලගේ මුහුණ කලබල ගතියෙන් තරහව දක්වා වෙනස් කරලා. උදව් කරන්න එයාලා හැමදේම දාලා ආවා. අන්තිමේදී උනේ පොඩි කොල්ලගේ විහිළුවකට අහුවීම විතරයි. එයාලා එයාගේ මේ මෝඩ වැඩේට හොඳටම බැන්නා. ආපහු හැරිලා එයාලගේ වැඩේට කන්දෙන් පහලට ගියා. ටික වෙලාවක් යනකම් කොල්ලට සතුටක් දැනුණා. මේ කලබල ගතිය හරිම ආස හිතෙන දෙයක් වුණා. ඒත් ටික දවසකින් නිශ්ශබ්දතාවය ආපහු ආවා. ඒත් එක්කම කම්මැලිකමකුත් ආවා. ගමේ මිනිස්සු කලබල වුණ මුහුණ ආපහු මතක් කිරීම හරිම විහිළුවක් වුණා. ඉතින් දවස් කිහිපයකට පස්සේ එයා ආයෙත් ඒක කරන්න තීරණය කරා. මේ පාර එයා කෑ ගහන එක හොඳට පුරුදු වුණා. ඒක ඊටත් වඩා බලාපොරොත්තු සහිත විදියට ඇහෙන්න හැදුවා. වෘකයා, 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 මෙතන වෘකයෙක් ඉන්නවා. ඉක්මන් කරන්න. ආයෙත් සැරයක් හොඳ හිත තියෙන ගමේ මිනිස්සු බයයි කලබලයයි හිතේ තියාගෙන පොළු අරගෙන කන්ද දිගේ දුවගෙන ආවා. ආයෙත් සැරයක් එයාලා දැක්කේ කොල්ල තනකොළ උඩ පෙරළමින් එයාලා නිසා සිනහසෙන ආකාරය. මේ පාර ගමේ මිනිස්සුන්ට හොඳටම තරහ ගියා. එයාලා කෑ ගැහුවේ නැහැ. එයාලා ඇස්වල තිබුණේ සීතල නිශ්ශබ්ද තරහක්. එයාලා එයාට එක වචනයක්වත් කිව්වේ නැහැ. එයාලා හැරිලා නිශ්ශබ්ද කන්දෙන් පහළට ගියා. "ඒයි, ඔයාලට විහිළුවක්වත් දරා ගන්න බැයිද?" කොල්ලා ආපහු එයාලට කෑ ගැහුවා. ඒත් එයාගේ වචන වලට උත්තර වුණේ නිශ්ශබ්දතාවය විතරයි. සතියේ ඉතුරු දවස් ටිකේ කොල්ලා ඒ විහිළුව ගැන හිතලා තනියම hina වුණා. එයා හිතුවේ ඒක ලෝකේ තියෙන විහිළුම දෙයක් කියලා. ඊට පස්සේ හොඳට පායපු උදේවරුවක හැමදේම වෙනස් වුණා. කොල්ලා තනකොළ උඩ වැතිරිලා ඊළඟ විහිළුව ගැන හිත ඉන්නකොට අමුතු සද්දයක් ඇහුණා. ඒක එයාගේ බැටළුවන්ගේ සුපුරුදු සද්ද නෙමෙයි. ඒක බය හිතෙන සද්දයක්.
බැටළුවන් කලබල වෙලා බයෙන් ඇස් ලොකු කරගෙන හැම පැත්තටම විසිරලා ගියා. කොල්ලා එකපාරටම නිදාගෙන හිටපු තැනින් වාඩි වුණා. එයා කඳු බෑවුම දිහා බැලුවා. ඊට පස්සේ එයා දැක්කේ උස තනකොළ අතරේ පහළට වෙලා කහපාට ඇස් බැටළු රැළ දිහාට යොමු කරගෙන ඉන්න ඇත්ත වර්ගයෙක්. ඌ එයා හිතපු ප්‍රමාණයට වඩා ගොඩාක් ලොකු වුණා. ඌගේ මස්පිඩු තද වෙලා පනින්න ලෑස්ති වෙලයි හිටියේ. බයක සීතලක් කොල්ලගේ ඇඟ පුරාම ගියා. මේක විහිළුවක් නෙවෙයි, මේක ඇත්තක්. එයා කෑ ගැහුවා. වෘකයා පනින්න ලෑස්ති වෙමින් හිටියා. දෙපාරක් නොහිතා කොල්ල නැගිට්ටා. එයාගේ කකුල් වලට පුළුවන් වේගෙන් කන්ද පහළට දිව්වා. එයාට පුළුවන් උපරිමින් කෑ ගසමින් වෘකයා 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 එයා කෑ ගැසුවා. එයා බය නිසා කටහඬ කැඩීගෙන ගියා. ඒත් පහළ ගමේ කිසිම කෙනෙක් ගණන් ගත්තේවත් නැහැ. එයාලා මේ කෑගැසීම කලින් අහලා තිබුණා. එයාලා හුදෙක් ඔළුව වනලා එයාලා කර කර හිටිය වැඩේ දිගටම කරගෙන ගියා. උදව් කරන්න, මට උදව් කරන්න, අනේ උදව් කරන්න. ඇස් වලින් කඳුළු ගලද්දී කොල්ලා කෑ ගැහුවා. ඇත්තටම මෙතන වෘකයෙක් ඉන්නවා. ඒත් කිසිම කෙනෙක් හෙළුනේවත් නැහැ. කිසිම කෙනෙක් එයා දිහා බැලුවේවත් නැහැ. වෘකයා මගේ බැටළුව කනවා. ඌ එයාලව මරනවා. එයා ඇඬුවා. එයාගේ කටහඬ බලාපොරොත්තු සුන්වීමෙන් ගොරෝසු වෙලා. ඒත් එයාගේ වචන ඇහුම්කන් නොදෙන කන්වලට වැටුණා. කිසිම කෙනෙක් ආවේ නැහැ. කිසිම කෙනෙක් උදව් කළේ නැහැ. වෘකයා බැටළු රැළට පහර දුන්නා. ඒ නිසා බැටළුවන් ගොඩාක් නැති වුණා. කොල්ලා එයාගේ උගුර ගොරෝසු වෙනකන් උදව් විල්ලා කෑ ගැහුවා. බගාපත් වුණා. ඒත් කිසිම කෙනෙක් එයාව විශ්වාස කළේ නැහැ. ඒ ඇයි? එයා එයාලට දෙපාරක් බොරු කරලා තිබුණා. එයාලගේ විශ්වාසය කඩලා තිබුණා. තමන්ට යාලව අත්‍යවශ්‍ය වුණු එකම දවසේ තමන් ඇත්ත කියන එකම දවසේ එයාගේ කෑගැසීම හිස් ශබ්දයක් විතරයි උනේ. ඒක තමයි මේ කතාවේ තියෙන ලොකුම පාඩම. බොරු කියන කෙනෙක් ඇත්ත කිව්වත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. අපේ වචන වලට බලයක් තියෙනවා. සහ අපි අවංක වෙන එක තමයි අපිට කරන්න තියෙන වටිනාම දේවල් වලින් එකක්. එක සැරයක් විශ්වාසය කැඩුනහම ඒක ආපසු දිනා ගන්න හරිම අමාරුයි. අද මේ කතාවට මාත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. මේකෙන් ඔයාලට මොනා හරි හිතන්න දෙයක් දුන්නා කියලා මම හිතනවා. ඔයාලා මේකට කැමති නම් ලයික් කරන්නත්, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නොටිෆිකේෂන් ඔන් කරගන්න. එතකොට අපේ ඊළඟ කතාව ඔයාලට මගහැරෙන්නේ නැහැ. ඊළඟ පාර හම්බෙනකම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.